රොණයි මම පාසලට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ලෑස්ති වෙන්නේ ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අද මම ඔයාලා ගෙදරට අරන් ඇවිල්ලා තියෙන්නේ ලස්සන ගවුමක් කරන්නේ කොහොමද මහගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මුලින් ඉඳලා හැමදේම ඔයාලට වීඩියෝ එකේ කියා දෙනවා. මොනවා හරි තේරෙන්නේ නැත්නම් ඔයාලට පැහැදිලි කරන්න නැති තැනක් තිබ්බොත් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් තියන්න. ඉතින් අපි වීඩියෝ එක පැත්තට යමු. මේ ගවුම මහගන්න මොනවද අවශ්‍ය කරන මිමි කියලා බලන්න. ඉතින් අපි හැමදාම වගේ මුලින්ම ගන්න ඕනි උරහිස මිම්ම පිටිපස්ස පැත්ත මම හැරෙනවා හැරිලා මෙන්න මේ විදිහට මේ උරහිස් කෙළවරේ ඉඳලා මේ උරහිස් කෙළවරට ඔයාලට උරහිස මිම්ම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්න ඕනි කර මිනුම කර වටා ටේප් එක දාලා මේ විදිහට මෙන්න මේ ආකාරයට කර මිනුම ගන්න. ඊට පස්සේ අපි උසවල් ටික ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කම්පෙත්ත කෙලින් බෙල්ලට ටේප් එක තිබ්බා මේ විදිහට පපුව හරහා උරහිස සිට ඉනට උසත් ඔයාට අවශ්‍ය කරන ගවුමට උසත් ගන්න. ඒ වගේම මෙතනදී අපි තව විශේෂ මෙෂර්මන්ට් එකක් ගන්න ඕනි. ටේප් එක කම්පෙත්ත කෙලින් බෙල්ලට තිබ්බා. පපුව යට මෙෂර්මන්ට් එක උස කියන්නේ පපුව යටට උස මෙෂර්මන්ට් එක කොච්චරක්ද කියලාත් ගන්න. ඊට පස්සේ අපි පපුව මිනම ගන්නවා. පපුව වට ටේප් එක දැම්මා. මේ විදිහට පපුව මෙතනදී පපුව හිර කරන්නත් එපා බුරුල් කරන්නත් එපා. ඊට පස්සේ ඉන මිනුම මේ විදිහට අපි පපුවේ යට වටේ මේ වෙලාවේ අරන් තියා ගන්නවා. මේ මෙෂර්මන්ට් ටික තමයි ඕන වෙන්නේ මේකට. ඉතින් අපි අත දිග අත වටත් ගන්න ඕනේ. මොකද මේ ගවුමට මම අතක් එකතු කරලා තියෙනවා. එතනදී ඔයාට අවශ්‍ය කරන අත දිග සහ අත වට. මේ මෙෂර්මන්ට් ටික තමයි ඕනි වෙන්නේ මේ ගවුම මහගන්න. අපි බලමු කොහොමද මේ ගවුම මහගන්නේ කියලා. මෙතනදී බෙදන සුළු කරන හැම දෙයක්ම මම වීඩියෝ එකේ කියලා දෙනවා ඔයාලට පැහැදිලිවම. ඉතින් තේරෙන්නේ නැත්නම් තඹොත් ආයිත් කියන්නේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න. එතකොට මට පුළුවන් ඔයාලට ඒක පැහැදිලි කරලා කියලා දෙන්න. ඉතින් අපි යමු වීඩියෝ එක පැත්තට කොහොමද මේ ගවුම් විලාසිතාව කරගන්නේ කියලා බලන්න. ඉතින් වීඩියෝ එකක් දාපු හැම පාරෙම ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මිස් ඔයාලේ ක්ලාස් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ක්ලාස් එක තියෙන්නේ නිල්පනාගොඩ මිනුවන්ගොඩ. එතකොට මිනුවන්ගොඩ අවට දිවුලපිටියේ කටුනායක ගම්පහ ජායල නිගමු. මේ අවට අයට මන්තියට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. දැනට ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න නැහැ. ඉදිරියේදී ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාට මගේ පන්තියට එන්න මැෂින් එකක් තිබීම අනිවාර්ය කරුණක් නෙමෙයි. මොකද පන්තිය ඇතුලේ මහාන මැෂින් දෙනවා. ඒ නිසා මැෂින් එකක් නැති කෙනෙක් වුණත් පන්තියත් එක්ක පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් නම්බර් එක කියන්නම් 072 380යි 55යි 66 මේක WhatsApp විතරයි වැඩ කරන්නේ. 075යි 380යි 77යි 66 මේ නම්බර් එකට ඔයාලට කෝල් කරලා හරි ක්ලාස් එක ගැන මැසේජ් එකක් තියලා හරි විස්තර දැනගන්න පුළුවන්. අපි වීඩියෝ එක පැත්තට යමු දැන්. වීඩියෝ එකේ කොහොමද මේ ගවුම් මෝස්තරේ මහලා නිම කරගන්නේ කියලා බලන්න. හරි දැන් අපිට තියෙන්නේ අපි ගත්ත මිමි ටික බෙදලා සුළු කරලා අපිට අවශ්‍ය කරන විදිහට ගවුමට අවශ්‍ය මෝස්තරය අඳ ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ මෝස්තරය අඳගන්නේ කියලා. ඉතින් මම නිල් පාටින් අඳින්නම් පිටිපස්ස පළුව මුලින්ම කරන්නේ මේ විදිහට කොලයක් අරගෙන මම ඒකේ උඩින් අඟල් 3ක් විතර චුට්ටක් තියලා පිටිපස්ස පළුවකට ඇඳ ගන්න මේ විදිහට ඉරක් ගහ ගන්නවා. මම මේ නිල් පාටින් අඳින්නේ පිටිපස්ස පළුව. ඊට පස්සේ මේ ඉරේ ඔයාගේ උරහිස ආපු ප්‍රමාණයෙන් දෙකට බෙදලා මාක් කරන්න. ඒ ප්‍රමාණයම යටට නැවතත් මාක් කරන්න. අපි මේකට රැගල උස, කිරිකට උස, පපු උස කියලා හඳුන්වනවා. මම ඒ ප්‍රමාණයම මෙන්න මේ විදිහට මාක් එකක් දාලා හරහට රේඛාවක් ඇඳ ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් උරහිස පාත් කරගන්න. ඉතින් අපි උරහිස ලොකු කෙනෙක්ට අඟල් 1.3 කාලක් පාත් කරන්න ඕනේ. මේ විදිහට අඟල් 1.3 කාලක් පාත් කරලා මේ කෙළවරට යා කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ කරමිනුම හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරලා කර පළල විදිහටත් මේ විදිහට සම්පූර්ණ කරමිනුම හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරලා කර පළල ලකුණු කරන්න. සම්පූර්ණ කරමිනුම හතරට බෙදලා ආපු උත්තරේ කර ගැඹුරු විදිහට අරගෙන මූලික කර හැඩය මම මුලින්ම ඇඳ ගන්නවා. මේ තියෙන අපේ බෙල්ලටම කර. ඊට පස්සේ මේ රේඛාවෙන් මෙහාට අඟල් 3ක් මැනලා ඒ 3 ඉඳලා පහළට
අපි උරහිස සිට ඉනට අඟල් භාගයක් එකතු කරලා මාක් කරගන්න ඕනේ. ඉතින් මේ අඟල් භාගය එකතු කරන්නේ මැහුම් වාසි සඳහා. මේ විදිහට මම අඟල් භාගයක් එකතු කරලා මාක් කරනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි මෙතන ඉඳලා ආයෙත් අර අඟල් 3 මාක් කරගත්තා නේද? පහලට පපුවේ යට මෙෂර්මන්ට් එකක් මම ගන්න කිව්වනේ. පපුවේ යටට ආපු මිනුමටත් ඔයාට අඟල් භාගයක් එකතු කරලා මාක් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. හරිද? එතකොට මේ තියෙන කිහිලි කට රේඛාව මේකේ තියෙන පපුවේ යට. මම ඒක පපුවේ යට කියලා ලියන්නම්. නැත්තම් ඔයාලට රේඛා ගොඩක් තියෙද්දි අඳුර ගන්න චුට්ටක් අපහසු වෙන නිසා මේකේ ඉන මේක කිහිලි කට රේඛාව. හරිද? මෙන්න රේඛාවන් ටික. ඊට පස්සේ අපි මෙතන ඉඳලා උරහිස සිට ඉනට උස මාක් කරපු විදිහටම උරහිසේ සිට ගවමට අවශ්‍ය කරන උසට අඟල් 1/2ක් එකතු කරලා මාක් කරගන්න. මම මේ විදිහට මට අවශ්‍ය කරන ගවමට උස මාක් කරනවා. ඉතින් මගේ ගවම උස වෙන්නේ 40යි. මම ඒතර මහුම් වාසි 1/2කුත් එක්ක 41/2කට මෙතන මාක් කරනවා. මෙන්න මේ විදිහට. හරිද? ඒ ටික විතරයි අපිට උසවල් ටික ලකුණු කරන්න තියෙන්නේ. අපි දැන් වටවල් ටික ලකුණු කරමු. ඉතින් මේ කිහිලි කට රේඛාවේ ඔයාගේ පපුව මිනුම හතරට බෙදලා බුරුලට අඟල් භාගයයි මහුම් වාසි අඟලකුත් සමග ඔයාගේ පපුව මෙෂර්මන්ට් එක මෙන්න මේ රේඛාවේ මාක් කරගන්න. හරිද? ඊට පස්සේ පපුවේ යට රේඛාවෙත් පපුවේ යට වටේ ගත්තානේ. ඒක හතරට බෙදලා බුරුල භාගයයි මහුම් වාසි අඟලකුත් එක්ක ඔයාට එන මෙෂර්මන්ට් එක මෙන්න මේ රේඛාවේ මාක් කරන්න. ඉන රේඛාවෙත් ඉන හතරට බෙදලා බුරුලට භාගයයි මහුම් වාසි අඟලකුත් එක්ක මේ රේඛාවේ ඔයාට ලකුණු කරගන්න පුළුවන්. හරිද? මේ විදිහට තමයි එන්නේ. අපිට මෙතනදී මෙන්න මේ ආකාරයට සයිඩ් සීම් එක අංශය ඇඳ ගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ අංශය. ඊට පස්සේ අපිට කිහිලි කට ඇඳ ගන්න ඕනේ. මේ ආකාරයට මේ උරහිස් රේඛාවේ නම් කෙලිම පහලට අපි ඉරක් ඇඳලා එතන ඉඳලා අඟලක් ඇතුළට අරන් නැවත තවත් ඉරක් ගහ ගන්නවා. අපිට මේ රේඛාවේ හරි මැද්දට ටික් කරලා එතන ඉඳන් කිහිලි කට හැඩේ ওই විදිහට ඇඳ ගන්න තමයි තියෙන්නේ. දැන් අපි උඩ කොටස් ටික ඇඳගෙන ඉවරයි. අපිට තියෙන්නේ ඉනේ ඉඳලා පහලට අවශ්‍ය කරන මෙෂර්මන්ට් ටික ලකුණු කරලා සාය කොටස ඇඳ ගන්න. ඉතින් මෙතන යට වාටිය රේඛාවේ මම මෙන්න මෙතන ඔයාට කැමති නම් 15මාරක් ලකුණු කරන්න පුළුවන්. අපි ඒ ලයින් හැඩයටනේ යට යන්නේ පොඩි ප්ලේයර් එකක් දෙනවා. මම මෙතන 15මාරක් වගේ තමයි ප්ලේයර් එක චුට්ටක් ලකුණු කරගන්න ගන්නේ. මම ඒකයි මෙතන ඉඳන් එතනට 15මාර ලකුණු කරගත්ත දැන්ට මෙන්න මේ ආකාරයට හැඩ කරලා ඉරක් අඳිනවා. ඇඳලා වාටි ඉඳලා ඔයාට පුළුවන් අඟල් 3 කාලක් 1/2මාරක් විතර පොඩ්ඩක් අර හැඩ කරලා ඇඳ ගන්න සාය කොටස යටින්. නැත්තම් පැත්ත එල්ලෙන්න බලනවා. ඒ නිසා තමයි මෙහෙම කරන්නේ. මම හිතනවා ඔයාලට මූලික ටික පැහැදිලි ඇති කියලා. ඉතින් මම මේ ගවුමට වී කරක් තමයි යොදාගෙන තියෙන්නේ. ඔයාට කැමති කර ගැඹුරක් ගන්න පුළුවන්. ඔයාට උරහිස්සේ නම් පහලට මේ විදිහට මම සාමාන්‍යයෙන් ගොඩාක් ගැඹුරට අඳින්න නෙමෙයි. ඒ නිසා 5ක් වගේ ගන්නවා කර ගැඹුර. මෙතන ඉඳලා 3 කාලක් විතර හෝ ඔයාට භාගයක් හරි කැමති ප්‍රමාණයක් උරහිස්සේ එහාට කරගන්න පුළුවන්. මම අඟල් භාගයක් විතර එහාට කරගෙන පොඩි වී කර හැඩයක් ඇඳ ගන්නවා. දැන් මෙතන පපුවේ යට මෙෂර්මන්ට් එක ඔයාලට පේනවනේ. මෙන්න මෙතන. එතන ඉඳලා ඔයාට අඟලක් උරට ගන්න. අරගෙන මෙන්න මේකට මෙහෙම හැඩ කරලා පොඩ්ඩක් යා කරගන්න. ඔන්න ඔය විදිහට. අඟලක් 1/2මාරක් ගත්තත් කමන්නේ. හැඩේ හොඳට 1/2මාරක් ගත්තොත් පේනවා. තව ටිකක් ගන්න පුළුවන් නම් හොඳයි. කැමති විදිහකට ගන්න. මම මේ විදිහට තමයි දැන් ගන්නෙ. දැන් අපි පිටිපස්ස පළුව අඳිමු. පිටිපස්ස පළුව අඳිද්දී අපි හැමදාම වගේ මේ උරහිස්සේ ඉඳලා අඟලක් ඔසවනවා පිටිපස්ස පළුව. හරි සමාන්තරව මේ රේඛාවට අඟලක් ඔසවන්න. ඊට පස්සේ මෙතන ඉඳන් ඔයාගේ
සම්පූර්ණ කලමිනුම හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරපු කලපරල ලකුණු කරන්න. ඊට පස්සේ වට මෙතන ලකුණු කරන්න පුළුවන් ඔයාගේ උරහිස දෙකට බෙදුව උත්තරේ. හරිද? ඔයා ඊට පස්සේ බලන්න මෙන්න මේ අපි ගත උරහිස මූලික මෙන්න මෙතන ඉඳන් මෙතනටනේ. ඒ තියෙන මේ ප්‍රමාණය ગેප් එක මෙතනක් තියෙනවද කියලා. ඔයා හරියට අඳාම මෙතන තියෙන්න ඕනේ. නැත්නම් චුට්ටක් මෙහෙට වෙලා නම් ඒක හදා ගන්න. මෙන්න මේ විදියට. මේ වැරද්ද ගොඩක් අයට වෙන නිසා තමයි මම දැන් මේක කියලා දුන්නේ. හරිද? කර ගැඹුර විදිහට මම මෙතන ඉඳන් අඟල් 2කමාරක් විතර අරගෙන පොඩි කොටුවක් ඇඳලා ඇඳලා ඉවර වෙලා මෙහාට මේ විදිහට ඇඳලා කරක් රවුම් කරක් තමයි පිටිපස්සට මම දුන්නේ. ওই විදිහට රවුම් කර හැඩේ ඇඳ ගන්නවා. එතකොට මේ තියෙන්නේ පිටිපස්ස කරත් එක්ක ඒ ටික. හරිද? පැහැදිලි නේද? ඉතින් දැන් අපි මෙතනදි ඉස්සලාම කරන්න ඕනි පිටිපස්ස පළුවේ කොටස් ටික කපන් ඉන්න. ඊට පස්සේ තමයි ඉදිරිපස්ස කපන්නේ. ඒ වගේම මම සායර ප්ලේයර් එකක් දුන්නානේ. ඒ ප්ලේයර් එක දුන්න විදිහත් ඔයාලට ප්ලේයර් එක දුන්න විදිහත් කියලා දෙනවා. ඉස්සලාම අපි පිටිපස්ස පළුවේ කරෙන් ඒ ටික කපාගෙන ඉමු. ඉදිරිපස්ස කරන්න කලින්. දැන් අපි මේක කපා ගමු. මෙන්න මේ ආකාරයට මම කපනවා. ඊලිකටත් මෙතනින් කැපුවා. ඊට පස්සේ අංශය සාය කොටස මේ තියෙන්නේ ඔයාගේ සම්පූර්ණ ගවුමේ කොටස. දැන් අපි ඊළඟ කොටසින් මේක වෙන් කරනවා. හරිද? ඊට පස්සේ මෙතන පොඩි විශේෂ දෙයක් කරන්න ඕනේ. ඒක කියලා දෙන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉනේ මේ දෙක ඔයාලට අතර මැද්ද මාක් කරන්න පුළුවන්. මෙතන මහුම් වාසි අඟල අයින් කරලා මැද අරගෙන මැද ඉඳලා හරි කෙලින් ඉරක් පහලට ගහන්න. මෙන්න මේ විදිහට. දැන් ඕන ප්ලේයර් එක දෙන ක්‍රමයක් තමයි කියලා දෙන්න යන්නේ අපි. හරිද? ඊට පස්සේ මේක කපන්න. මෙන්න මේ ආකාරයට ඔයාලට පුළුවන් කපාගෙන යන්න. හැබැයි මෙතනදී සම්පූර්ණ වෙන් කරගන්න එපා. උඩින් එකට තියලා යටින් මෙන්න මේ විදිහට ඈඩ් කරන්න. හරිද? එතකොට ඔයාලට කැමති ප්ලේයර් ප්‍රමාණයක් කරට දෙන්න පුළුවන්. අර ඒ ලයින් ගවුම් වල සමහර දැකලා ඇති ඔයා ඒ ලයින් හරියට වැඩි චුට්ටක් ප්ලේයර් එක තියෙනවා. ඒ තියෙන දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඈඩ් කර ගැනීමක් සිද්ධ කරලා. ඉතින් මේ විදිහට මෙතන තියෙද්දි මේ කොටස නැම්මට තියලා රෙද්ද ඔයාලට පුළුවන් මෙතන ඈඩ් කරලා කොළ කැල්ලක් දාලා අලවන්න. නමුත් මට මේක රෙද්දෙම පින් කරගන්න ඕන හින්දා මම කොළයක් දාලා අලවන්නේ මේ විදිහටම ගන්නවා. හරිනේ? දැන් මම උඩ කොටසේ පැටර්න් කොහොමද කරගත්තේ කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියන්නේ අපේ උඩ කොටස. ඉතින් මෙතනදී බෑක් එකේදී අපි මෙන්න මේ කැල්ල මෙහෙම කපලා අයින් කරගන්න ඕනි. හැබැයි ෆ්‍රන්ට් එකට මෙන්න මේ විදිහේ හැඩයක් දීලා තමයි මම අරන් තියෙන්නේ. මම ඉස්සලාම පිටිපස්ස පළුව කපලා ඉන්නම්. කපද්දි මට දැන් මේ කොටස කපලා අයින් කරගන්න බැරි නිසා මම මේ විදිහට නමලා තමයි මේ රේඛාවෙන් කපන්නේ. මෙන්න මේ ආකාරයට පිටිපස්ස. එතකොට පපුවේ යට කෙලින් ඉරෙන් තමයි නවාගන්නේ. ඉතින් තියෙන්නේ දැන් රෙද්ද කපා ගන්න. ඉතින් මේ තියෙන මම ගත්ත මැටීරියල් එක මෙතන මම කොට ගවුමක් මහන නිසා යාර දෙකයි අරන් තියෙන්නේ. මේක පෝලියෝ ක්‍රෂ් මැටීරියල් එකෙන් මම අරන් තියෙන්නේ යාර දෙකක ප්‍රමාණයක්. ඉතින් ඔයාලට දිග ගවුමක් මහනවා නම් 2කමාරක් 3කට විතර අනිවාර්යයෙන්ම යන්න වෙනවා ගවුමක් පහන්න. ඉතින් අපි දැන් ගවුම මහගමු. ඉතින් දැන් අපි අවශ්‍ය කරන රෙදි කපා ගන්න තමයි සූදානම් වෙන්නේ. මෙතනදී ඔයාලට මුලින්ම සාය කොටස් දෙක කපාගෙන ඉන්න පුළුවන්. මොකද ප්ලේන් කලර් එකක් අපි ගන්නවා නම් උඩ කොටසට. ඉතින් මම සාය කොටස් දෙක මුලින්ම කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. රෙද්ද අරගෙන ඉවර වෙලා මම මෙන්න මේ විදිහට රෙද් දෙක පාරක් නවලා ආයි පාරක් නවලා තියෙන. ඒ කියන්නේ මෙතන කොටවල් 4කට නවිලා තමයි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. හරිද? ඒ කියන්නේ මම එකපාර කපා ගන්න. රෙදි පිළිම ගන්න එකක් කපලා ආයි කපන්න පුළුවන්. මම මේ බෝඩර් කෑල්ල ගන්න හින්දා යටට මේ විදිහටම ගන්නවා. බ්ලොක් කොටස මේ විදිහට අරගෙන තියාගෙන අර මම ඔයාලට කිව්වනේ ප්ලේයර් එක දානවා නම් ඔයාලට කැමති ප්‍රමාණයකට ඈඩ් කරගන්න පුළුවන් කියලා. දැන් අපි සාය කොටස කපමු. කපද්දි මෙතනට මහුම් වාසි භාගයක් තියන්න ඕනේ. අපි ඉන කොටසට මේ සාය කොටස අල්ල ගන්න. මේ විදිහට මහුම් වාසි භාගයක් තියාගෙන කපන්න. පැත්තට අවශ්‍ය නැහැ. යට පෙන්නන්න යට මේ තියෙන වාටිය.
හරිද? මේ විදිහට තමයි A-line එකට ලෑඩ් එක තියලා සාය කපන්නේ. හරිනේ. ඉතින් දිගෑරියාම මෙන්න මේ විදිහට ලස්සනට ලෑඩ් එක තියෙනවා. ඔයාලට කපා ගන්න පුළුවන්. ඔන්න දැන් අපිට පුළුවන් කඳ කොටස් ටික කපා ගන්න. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට කියවන පිටිපස්ස පළුව කපන්න කියලා. දැන් අපි පිටිපස්ස පළුව කපමු. මේ විදිහට රෙද්ද අරගෙන නවා ගන්න නැම්මකට තියලා. ඊට පස්සේ බ්ලොක් එක මේක උඩින් තියලා ඉස්සෙල්ලාම අපි කපන්නේ පිටිපස්ස පළුව. මෙතනදිත් අර අපි සාය තිබ්බ වගේ සාය කොටස මේකට අල්ලන්න මම වාසි භාගයක් මෙතන යටින් දෙන්න ඕනේ. ඊට පස්සේ පළුව කැපුවට පස්සේ අපිට පුළුවන් පින්ස් ටික ගලව ගන්න. ඒක තමයි පිටිපස්ස පළුවේ උඩ කෑල්ල එන්නේ. මේ විදිහට යට කොටස කපන්න ඕනේ. ඒක කපන්න වෙන්නේ අපිට ඉස්සරහා මේ කෑල්ල කැපුවට පස්සේ. දැන් අපි ඉස්සරහා පළුව කපා ගන්න ඕන නිසා මෙන්න මේ V කරෙන් මම කපනවා. කපලා මෙතන උස්සපු අඟල අයින් කරලා තමයි දැන් ඉදිරිපස් පළුව කපන්නේ. හරිද? ඉදිරිපස් පළුව කපද්දී අපිට දැන් පුළුවන් මෙන්න මේ කෑල්ල වෙන් කරන්න. මෙන්න මේ හැඩෙත් එක්ක මේ කෑල්ල. හරිද? මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. දැන් අපි ඉදිරිපස් පළුවේ පොඩි රැලි වගේක් දීලා තියෙනවනේ මම. ඒක දෙන තමයි ලෑස්ති වෙන්නේ. මෙතනින් මේ උර හිස්සයි දෙක අතර මැද තියලා මෙන්න මේ විදිහට ඇල ඉරක් ගහනවා. ගහලා ඉවරලා මේක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි අර සාය දුන්න විදිහටම. ඉතින් මම උඩින් එක ටිකට තියලා යටින් පොඩි ලෑඩ් කොටසක් ගන්න යන්නේ රැලි කරන්න. දැන් ඉදිරිපස පළුවනේ කපන්නේ මම ඉදිරිපස පළුවේ මේ බෝඩර් කොටසෙන් තමයි උඩ කොටස කපා ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට නම් තියලා ඉවර වෙලා ඈඩ් කරගන්න රැලි ඕන ප්‍රමාණයට. මෙන්න මේ විදිහට කපා ගන්න. දැන් මෙතනටත් මහම් වාසි භාගයක් තියලා තමයි අපි කපන්නේ. මේ විදිහට. දිගහැරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි යන්නේ. අපි මේ ටික තමයි ඔහොම රැලි කරගන්නේ මේ කොටසට. අපි යට කොටසෙත් ඉස්සලම් පිටිපස්ස පළුව කපා ගමු. මෙන්න මෙතන මේ විදිහට උල් කැල්ල නවලා පිටිපස්ස එක කපන් ඉමු. මොකද ඉස්සරහා මම පැටර්න් එකක් දාලා තියෙනවනේ. ඒ නිසා මේක කපන් ඉමු. මේ විදිහට රෙද්ද අරගෙන මේ කොලේ ප්‍රමාණයට නවා ගන්න. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕනේ මේකෙන් කොටස් දෙකක් ඕන වෙනවා නැම්මේ තියලා. එකපාරම වලට හතරට නවල කපන්නත් පුළුවන්. මේ ආකාරයට. මෙතනදී මේ කොටස් දෙකටත් මහම් වාසි තියන්න ඕනි. මේ මොකද නැත්තම් අපිට උඩ කොටස අල්ලන්නයි අර කොටස අල්ලන්නයි මහම් වාසි නැති වෙනවා. මේ විදිහට කොටස් දෙකක් නැම්මේ තියලා කැපුවපම පිටිපස්ස පළුවට මම දැන් පින්ස් දෙක ගලවලා මේ කොටස පැත්තකින් තියනවා. දැන් අපි ඉදිරිපස්ස පළුව කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉදිරිපස්ස පළුව වලට මතක ඇති මම මෙන්න මේ හැඩයකට අරගත්ත නිසා නැම්මේ තියලා එක කොටසක් කපා ගන්නවා මේ ආකාරයට. එතන මම කෝඩ් කරගන්නනේ හදලා තියෙන්නේ. ඒ නිසා ඒක තමයි ඊළඟට කපා ගන්න. ඉස්සලා මේ කොටස කපන් ඉමු. මහම් වාසි මේකටත් උඩ කොටසයි යට කොටසයි අපි කියන්නේ සාය කොටසයි කඳින් උඩ කොටසයි සෙට් කරගන්න ඕනේ. හින්දා මහම් වාසි භාග දෙපැත්තටම දෙන්න ඕනේ. මොකද මේ මහම් වාසිය අපි එකතු කරලා නැති නිසා. හරිනේ. අපි පිටිපස්ස පළුවේ ඩබල් ගත්ත වගේම ඉස්සරහට ඩබල් ගන්න ඕනි. නමුත් අපි කෝඩ් කරන කොටසක් තියාගෙන තියෙනවානේ. දැන් ඒ කොටස හදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට මම මෙතනින් අඟලක් චුට්ටක් අනුමාන කරලා අයින් කරලා ඉවර වෙලා හරි මැද්ද වගේ මේ විදිහට මාක් කරලා මේක කොටස් දෙකකට කපනවා. එතකොට මෙතනදී මේ කොටස් දෙක වෙන වෙන හින්දා මේ දෙක සෙට් කරන්න මහම් වාසි භාගයක් තියලා තමයි අපි රෙද්ද කපන්න ඕනේ. බලමුකෝ කොහොමද කපන්නේ කියලා. මේ විදිහට රෙදි කොටස අරගෙන ඉවර වෙලා මම මේ කොටස නැම්මෙන් තියා ගන්නවා. මොකද මේක නැම්මෙන් තියන්න ඕනනේ. ඒ හින්දා. ඉතින් ඔයාලට නොතේරෙන ඕනම තැනක් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන් ඕනම වෙලාවක තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියලා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ක්ලියර් කරගන්න. මේ තියෙන්නේ අනෙක් කොටස.
ඉතින් අර ජොයින්ට් වෙන්නේ මේ කොටසයි දෙක එකට. ඒ නිසා මේ කොටස් දෙකට මම හුම්වස් තියාගෙන කපනවා දැන්. අනිත් පළවල තිබ්බා වගේම මේකෙත් අපි උඩට තිබ්බා මේ විදිහට යටටත් භාගයක් තියාගත්තා. තියාගෙන මෙතනිනුත් අඟල් භාගයක් තියලා මේ කොටස් දෙක කපනවා. මේ විදිහට. මෙතනත් ඒ විදිහම තමයි. මම මේකේ බ්ලොග් එක ගලවලා අයින් කරන්නේ හේතුව තමයි කොටස් දෙක මාරු වෙන්න පුළුවන් පැති දෙක. ඒ නිසා මේක මෙහෙමම තියාගන්නවා. ඔයාලත් ඒ විදිහටම තියාගන්න. ෆේසින් එක කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට කර කොටස අරගෙන නම් එකට තියාගන්නවා. රෙද්දේ මේ ආකාරයට තියලා මෙන්න මේ විදිහට කර හැඩයටම මේක කපනවා. ඉතින් මේවට කියනවා ෆේසින්. මේ විදිහට කපලා අඟල් 2කමාරක් විතර මේක පළල වෙන්න මෙන්න මේ ආකාරයට කපා ගන්න ෆේසින් එක ඉස්සරහ පැත්ත ෆ්‍රන්ට් එකට. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එකේ ෆේසින් එක. ඉතින් මේකට පේපර් ස්ට්‍රිප් කපලා අයින් කර ගන්න ඕනේ. ඉතින් බෑක් එකේ කරට මම දාන්නේ පයිපින් එකක් මේ විදිහට රෙද් දැන් කෙලින් අත මේ අතර මම මේ බයස් අතර පයිපින් එකක් කපා ගන්නවා අඟල් 1කමාරක පිටිපස්ස පැත්තේ කරට දාන්න. ඉතින් පයිපින් එකක් දැම්මහම ලස්සන නීට් කරලා ගන්න පුළුවන්. ඒ නිසා මම බෑක් එකට දාන්නේ පයිපින් එකක්. විදිහට කෙලින් අතර ගත්තොත් රෙද්ද කොයි වෙලාවකත් මේක ඇදෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති බයස් අතර කැපුවහම මේක හොඳට ඇදෙනවා. ඒකයි බයස් පයිපින් පටියක් අපි යොදා ගන්න. ඉතින් අපි අත හදන්න කලින් ගවුමේ මුල ටික කම්ප්ලීට් කරගෙන එමු. කරලා ඉවර වෙලා අත කපමු. ඔයාලගේ ලූප් ටික හදා ගන්න. ඉතින් චූටි කොටස් ඇති. මම මේ විදිහට නිල් පාට කොටසේ බයස් අතර පොඩි පොඩි පටි කීපයක් කපා ගන්නවා අඟලක වගේ අපේ ලූප් ටික හදා ගන්න ඕන නිසා. ඉතින් අපි ලූප් 6ක් වගේනේ දාගන්නේ. ලූප් 6ට අවශ්‍ය වෙන විදිහට මේ විදිහට කපලා දාගන්න. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ පිටිපස්ස පැත්ත කෑල්ලට මම ඔයාලට යට කොටසට කෑලි දෙකක් කපා ගත්ත මතකද? ඒ කෑලි දෙක අල්ලන්න තමයි මුලින්ම යන්නේ. ඉස්සෙල්ලාම පිටිපස්ස පළුවේ යට කොටස මේ විදිහට දිග අරගන්න. මේ ආකාරයට. දිග ඇරලා එක පළුවක් අරගෙන ඔයාලා එතකොට ඉනේ යටයි ඔයාලගේ පපුවේ යට කොටසේ හරියටම කොහෙද කියලා හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මේ හැඩේ තියෙන තැන හොයාගන්න. මොකද සායි කොටස ඇල්ලන්න ඕනේ අරට. අපි කඳ උඩ කොටස ඇල්ලන්න ඕනේ. පපුව යටින් උඩ කොටස ඇල්ලන්න ඕනේ මේ කොටස. ඒ නිසා ඒක හොඳට ෂේප් එක හොඳින් අඳුරගෙන ඉවර වෙලා ඔයාලා මේක තියාගන්න මේ විදිහට. එක කොටසක් මේ ආකාරයට. අනිත් කොටස මෙන්න මේ විදිහට. එකක් තිබ්බා පිටිපස්ස පැත්තේ කන පිට පැත්ත මේ විදිහට තිබ්බා. හොඳ පිට එක උඩින් අනිත් කොටස මෙහෙම දෙ පළු තුන තියෙන්නේ මෙහෙම. මේක හොඳ පිට මෙතන මේක හොඳ පිට මෙහෙම. මෙන්න හොඳ පිට. පැහැදිලිනේ. ඊට පස්සේ අපි අඟල් භාගයෙන් මේක මහගන්න යන්න තමයි හදන්නේ. ඉතින් තමයි මහගන්නේ. මේක හැරෙවුවාම මේ පැත්තත් හොඳ පිට එන්න ඕන. ඊට පස්සේ පළුවේ මේ කොටසත් හොඳ පිටට ඇල්ලලා තියෙනවා. මේ විදිහට තමයි එන්නේ. අපිට මෝට්ටු ටිකේ ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා අපි පිටිපස්සේ පළුවට එනවනේ මෙන්න මෙහෙම කෑල්ලක්. ඒ කියන්නේ පිටිපස්ස පැත්තේ පළුවේ කෑල්ලට විතරක් මේ මෝට්ටු ටික මේ විදිහට හරවලා ළඟින් මැෂින් ලයින් එකක් ගහන්න යන්නේ. ඉස්සරහා පැත්තේ මේ කෑල්ල ඇල්ලෙන්නේ නැතිව. මෙන්න මේ විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මේ පැත්තේ කෑල්ල මැෂින් ලයින් එකක් තියෙනවා. මේ පැත්තේ මැෂින් ලයින් එකක් නැහැ. දැන් මම මේ කොටස් දෙකම එකට තියලා නැවතත් මැෂින් ලයින් එකක් අහගෙන යනවා. එහෙම යන්නේ නැති වෙන්නේ. ඒක අපිට මහත් ලේසි. මේ හැම කෑල්ලක්ම ඔයාලා ලස්සනට අයන් කරලා මහනවා නම් ගොඩාක් නීට්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පිටිපස්ස කොටස අපිට එන්නේ. මේකේ පයිපින් එකත් අපි අල්ලගමු. මම පයිපින් පටිය අඟල් 1කමාරක් නේ ඔයාලට ගන්න කිව්වේ. 1කමාර අරගෙන මම මේ විදිහට දෙකට නවලා අයන් කරගෙන තියෙනවා. මම දැන් මේක උඩින් තියලා මෙන්න මේ ආකාරයට අල්ලගෙන යනවා. මේ විදිහට මහා ගත්තට පස්සේ අපිට මේ කොටස කපන්න පුළුවන්. කට් මාක් කීපයක් දීලා මේකේ වැඩි කොටස ඉවත් කරගන්න.
මේ විදිහට. ඊට පස්සේ මෝටරු ටික මේකෙත් පයිපින් පටිය පැත්තට හරවලා මම මැෂින් ලයින් එකක් දාගන්නවා. මෙන්න මේ ආකාරයට මෝටරු ටික තියෙන මේ පැත්තේ. හරිනේ. දැන් අපි ඉස්සරහා පළුව කරගෙන ඉමු. මේ තියෙන ඉස්සරහා පළුවේ ෆේසින් එක මම ඕවර්ලොක් කරගන්න කලින් ෆේසින් එකට මැෂින් ලයින් එකක් දාගෙන ඉන්නවා. නැත්නම් මේක මහාන අතරතුරේ ගැලවෙන්න පුළුවන්. ඊට පුළුවන් මේක වටේ ඕලොක් කරගන්න. මම මේක ඕලොක් කරගන්න තියාගෙන ඉතුරු ටික කියලා දෙන්නම්. මේ තියන්නේ අපුවේ පපුවේ යටට ඉදිරිපසට කපාගත්ත අර කර්ව් හැඩෙත් එක්ක තියෙන යට කෑල්ල. හරිද? ඉතින් අපි දැන් උඩ කොටස ගමු. අපි මේ තියන්නේ උඩ කොටස. අපි දැන් මේකට බුරුල් මැෂින් ලයින් දෙකක් දාලා මේ කොටස රැලි කරගන්න. ඉතින් මෙතන රැලි කරද්දී ඔයාලට මේ මැද කොටසට විතරනේ අපි රැලි ටික හදාගත්තේ. ඒ නිසා මේ කොටසට විතරයි බුරුල් මැෂින් ලයින් එක ගහගන්න ඕනේ. ඉතින් අපි මහන්නේ 2.5න් වගේ නම් ඔයාත් 5කට විතර දාලා දුර දාලා නූල මේකේ මැෂින් ලයින් එක ගහගෙන ඉන්න මැෂින් ලයින් දෙකක්. නම් ඔයාලට පේනවා ඇති මම මැෂින් ලයින් එක දාගෙන තියෙන්නේ මෙන්න මේ කර්ව් දෙකට විතරයි. මෙතන අපි අර හැඩේ පපුවට එන හැඩේ ගන්න විතරයි මෙතන මැෂින් ලයින් එක දාගෙන තියෙන්නේ. හරිනේ. දැන් අපිට අවශ්‍ය වෙනවා අපි ලූප් පටි වලට පොඩි කොටස් කපා ගන්න කිව්වේ. ඒ ටිකෙන් ලූප් ටික හදාගෙන ඉන්න ඕනේ. ඉතින් මම ලූප් 6ක් කපා ගන්න කිව්වට මම දාන්නේ 4යි. මේ විදිහට හදාගෙන ඉවරලා අපිට කටුවක් ආධාරයෙන් මේක අනෙක් පැත්ත හරව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට නවලා ලූප් ටික හදා ගන්න. ඉතින් අල්ලන්න අඟල් භාගයක් විතර තියලා මේ ටික මම හදාගත්තා. මම මේක කපලා වෙන් කරගන්නවා මේ කොටස් ටික. දැන් අපි යට කොටසට මේක තියලා අල්ලන්න ඕනනේ. මම ඔයාලට කිව්වනේ බ්ලොක් එකෙන් මේ කොටස් ටික වෙන් කරගන්න එපා කියලා. ඒ එපා කිව්ව හේතුව තමයි මෙන්න මේක අල්ලගනින්දී ඔයාලට පැටලෙන්න පුළුවන් නිසා. මේ විදිහට දැන් තමයි මම ගලවලා අයින් කරන්නේ. මෙන්න මේක මේකට විදිහට තමයි අර කොටස් ටික එන්නේ. අපි දැන් අඟල් භාගයක් විතර ටැග් කරලා මෙහෙම තියලා ලූප් දෙකම ඔය ආකාරයට එක පැත්තකට දෙකයි මම ගත්තා. පළවෙනි කොටස නැහැවුවා. මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කොටසත් මේකට අල්ල ගන්න ඕනි. මේකෙත් මේ තියාගත්තන්ටම ලූප් ටික තියාගෙන ඉවර වෙලා මහන්න. ඉතින් මේ විදිහට තමයි ලූප් කොටස් ටික අල්ලගත්තාම තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අනිත් කෑල්ල මෙහෙම ප්ලේන් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන කොටස් දෙක. පේනවනේ මේක ප්ලේන් මුකුත්ම නැහැ. කට් එකක්වත් නැති ප්ලේන් එක. මේක අනික. මේක කට් කරපු කොටස. මේක අපි ඉස්සරහ පළුවට අල්ල ගන්න ඕනි. දැන් අපි බලමු කොහොමද අල්ලගන්නේ කියලා. දැන් ඔයාලට මම බුරුල් මැෂින් ලයින් එකක් ගහගන්න කිව්වනේ මෙන්න මේකේ. ඉතින් ගහගන්න කිව්ව එකේ මේ විදිහට පින් එකක් අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට නූල පොඩ්ඩක් බුරුල් කරලා උඩ නූල් පොටවල් දෙක අතින් අල්ලගෙන ඉවර වෙලා මේ ආකාරයට මැදට එන විදිහට රැලි ටික මේ විදිහට හදාගන්න. මේ පැත්තෙත් ඒ විදිහමයි. මෙන්න මේ ආකාරයට හදාගන්න. ඒතර අපි මැෂින් එකේ මහද්දී රැලි ටික දෙන්න යන්නේ මම මේ කොටසට. දැන් අපි මේක අල්ලගෙන යමු. මෙන්න මේ ආකාරයට තමයි එන්නේ.
අනවශ්‍ය නූල් ඊට පස්සේ කපමු. ඔයාලට හැඩය පෙන්වන්න යන්නේ. මෙතන මේ විදිහට එනවා. මේ යට මෙන්න මෙතන තමයි රැලි ටික දුන්නේ. හරිනේ. දැන් ඔයාලට අනිත් කොටසත් මේක උඩ තියලා අල්ලන්න ඕනේ. දැන් මේක අල්ලගෙන තියෙන්නේ මෙහෙමනේ. මේ විදිහට අල්ලගන්න කෑල්ල අල්ලපු එක යටට තියලා මෙතනට කට් මාක් එකක් පොඩි දුන්නට කමක් නැහැ මේ මැද උල් කොටස අල්ලන තැනට. ඒකවල මහ ගන්නත් ලේසියි. ඒ නිසා අපි දැන් අර ප්ලේන් කලර් පැත්ත තියෙන්නේ. ඒ පැත්ත අරගෙන මේ විදිහට කන පිට පැත්තට හොඳ පිට පැත්ත හරවලා මෙතන ඉඳන් අඟල් භාගයෙන් අල්ලනවා. දැන් අපිට පුළුවන් මේ දෙකම එකට මෙහෙම තියලා මැෂින් ලයින් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ළඟින් මැෂින් ලයින් එකක් හොඳ පිටින් දාගෙන යන්න දැන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ අනවශ්‍ය නූල් මේවා ඔක්කොම අයින් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතන මම මහල ඉවර වෙද්දි මේ නූල් කැරේ සියල්ලම අයින් කරගන්න ඕනේ. දැන් අපි කරට ෆේසින් එක අල්ලගමු ඉදිරිපස. මේ විදිහට ෆේසින් කොටස අරගෙන හොඳ පිට තියලා කර මහගමු. ඊට පස්සේ කට් මාක් දෙනවා. දීලා මේක පොඩ්ඩක් අඩු කර ගන්නවා. ඊපස්සේ මෝටර් ටික ෆේසින් එක පැත්තට හරවලා අපි මැෂින් ලයින් එකක් දානවා. අපි ෆේසින් එක ඕලොක් කරගමු. ඉතින් ෆේසින් එක ඕලොක් කරගත්තට පස්සේ මම ෆේසින් එක මේ පැත්තට මෙහෙම ඊපස් පැත්තට හරවලා මැෂින් ලයින් එකක් දාලා මේක පොඩ්ඩක් ටැක් කරගන්නවා. මහ ගන්න ලේසි වෙනවා. ඊට පස්සේ පිටිපස්ස පළුව අරගෙන මේ විදිහට පිටිපස්ස එක උඩින් ඉදිරිපස්ස පළුව තියන්න. මෙහෙම. තියලා මෙන්න මේ විදිහට පයිපින් එක දිගහැරලා මේ පැත්තට හරවලා නවන්න. නවලා අඟල් භාගයෙන් මහගෙන යන්න. ඔලොක් කරන්න හැරෙවුවාම මේ විදිහට තියන්න ඕන. අනෙක් පැත්තත් ඒ ආකාරයටමයි. ඕලොක් කරගත්තට පස්සේ උරහිස් දෙක අපි පයිපින් එක හරවලා මහ ගන්න ඕනේ. මේ විදිහට පයිපින් එක මේ අතර හරවලා මෙතනින් තියලා ටැක් කරලා මහන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහ තමයි කර තියෙන්නේ පිටිපස්සේ. ඉතින් දැන් තියෙන්නේ අපිට අත හදා ගන්නනේ. ඉතින් අත හදාගන්නේ අපි උරහිස්ස මහුවට පස්සේ කිහිලි කට වටේ අඟල් භාගයක් ඇතුලෙන් මනේ. දැන් අපි අත හදාගමු. මට ආවේ 21ක් තමයි කිහිලි කට වටේ මැන්නහම. 21න් අඟල් දෙකක් අඩු කරන්න. ඔයාට එන උත්තරෙන් අඟල් දෙකක් අඩු කරන්න. එතකොට 19ක් එනවා මට. ඒක දෙකට බෙදා ගන්න. එතකොට එනවා 9මාර. හරිනේ. උඩින් පොඩි ප්‍රමාණයක් තියලා මෙතන ඉඳන් අඟල් 4මාරක් පහලට ගන්න. මේ ආකාරයට. මේ රේඛාවේ තියෙන්න ඕනි ඔයාගේ අර උත්තරේ. ඒ කියන්නේ කිහිලි කට වටේ මැනලා අඟල් දෙකක් අඩු කරලා දෙකට බෙදපු උත්තරේ. මේ විදිහට මේ දෙක යා කරන්න. යා කරලා මේ ඉරේ මැද වගේ පොයින්ට් එක අරගෙන අඟල් භාගයක් විතර මේ හරියෙන් ඔස්සවලා මෙහෙම මේ හරිය කාලක් විතර පාත් වෙන්න නෝමල් අතක් අඳිනවා මම මුලින්ම. හරිද? ඊට පස්සේ ඔයාගේ අවශ්‍ය අත දිගට අඟල් 1මාරක් එකතු කරන්න. එකතු කරලා මේ දිගටම මාක් කරගන්න. ඉතින් ඒක කෙලින් ඉරක් ඇඳ ගන්න. දැන් මේකේ මම පොඩක් බෝරිච්චි අතක් වගේ ඇඳලා තියෙන නිසා මෙතන ඉඳලා පොඩි මෙන්න මේ විදිහට හැඩයක් අරගෙන මෙන්න මේ ආකාරයට ඇඳ ගන්නවා. හරිද? දැන් මම කොල්ලේ තමයි ඇඳගන්නේ මේ ටික. ඔයාලට නෝමල් අතක් ඕන නම් ඔයාලට මේක හැඩ නොකර ගන්න පුළුවන්. ඉතින් අපි මේක දැන් කපමු.
දැන් මෙතනදී මම යට වැඩි කලාට මේ උඩට රැලි වලට මුකුත්ම වැඩි කරලා නැහැ. මම රෙද්දෙම තියලා පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. දැන් මෙතන රෙද්ද හතරට නමලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ අත කොටස. ඉතින් මම මේ විදිහට තියා ගන්නවා. ඉතින් ගොඩක් රැලි දාන කෙනෙක්ට එහෙම ගන්න පුළුවන්. නමුත් දැන් මගේ තියෙන රෙදි කොටසත් එක්ක මට ගොඩාක් උඩට රැලි දෙන්න බෑ. පොඩි චුට්ටක් වගේ තමයි දෙන්න වෙන්නේ. ඉතින් ඔයාට රෙදි ගොඩක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක ගොඩක් එහාට අරගෙන මේ විදිහට ටිකක් යටින් රැලි ඕන නැත්නම් මේ විදිහට තියාගෙන කපන්න. නමුත් ඉතින් පොඩි අඟල් 3 කාලක් වගේ පොඩ්ඩක් උස්සලා තමයි මම මේ අත කපන්නේ. මේ විදිහට තමයි අත අපි හදාගන්නේ. මෙන්න මේ ආකාරයට. ඉතින් දැන් අපි ඇඳුමට අත අල්ල ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ විදිහට අඟල් භාගයකින් අත අල්ලගෙන යනවා. හිස මෝට්ටුව හැරෙනවනේ පිටිපස්ස පැත්තට. දැන් මම මෙතනට ආවට පස්සේ රැලි කිහිපයක් උර හිසට අතින් හදාගෙන දෙනවා. මොකද ගොඩාක් රැලි ප්‍රමාණයක් මෙතන තියාගන්න බෑ. මගේ රෙදි පොඩි ප්‍රමාණයක් තිබ්බේ. ඒ නිසා මේ විදිහට පොඩි රැලි ප්‍රමාණයක් හදලා ඉවර වෙලා මහනවා. මෙන්න මේ වගේ පොඩ්ඩක් තමයි මම රැලි දුන්නේ. අනිත් පැත්තත් මේ විදිහටම මහ ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් කෙහෙලි කඩ සහ අතේ වාටිය කියන කොටස් දෙකම ඕවලොක් කරගන්න. ඉතින් මම කෙහෙලි කඩ සහ අතේ වාටිය ඕවලොක් කරගත්තා. මම මේ විදිහට ඕවලොක් කරගත්ත ලයින් එකෙම නවල හේනි වාටියක් තමයි නවල මහගන්නේ අතේ යටට. මම මේ විදිහට ඉලාස්ටික් එකක් කපාගෙන තියෙනවා අත වටේට අල්ලන්න. ඉතින් මේක මගේ අත වටාවේ 10යි. මම 12ක් විදිහට තමයි කපාගත්තේ. අර ඇදුනට ගොඩ ටයිට් වෙන නිසා මම මේ ප්‍රමාණයට ගත්තේ. ඔයාට අර ගානට බඳ කියන්නම්. ඉතින් අර මම වාසිය නතුව ගන්න පුළුවන්. නමුත් මම ගත්තේ නෑ. මම හිරට අඳින්න කැමති නැති නිසා. මේ විදිහට ඉලාස්ටික් එක අරගෙන ඔයාලා අඟලක් විතර උඩින් මේක අල්ල ගන්න. අල්ලගන්නදී අනිවාර්යෙන් මැෂින් ලයින් එක දුර දා ගන්න. දාගෙන ටැක් කරලා මම ඉස්සෙල්ලාම යටින් එකක් ගහගෙන යනවා. මේ විදිහට ඊට පස්සේ ඊට උඩින් තව එකක් ගහගෙන යනවා. මෙන්න මේ විදිහට. ඉතින් අත් දෙකම ඔයාට මේ විදිහට නිම කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අත් දෙකම මහගත්තාම එන්නේ. අපිට දැන් සායවල් කොටස් දෙක ඉනට අල්ල ගන්න පුළුවන්. මේ විදිහට තමයි අල්ලුවම එන්නේ ඉනට. අපි පිටිපස්සට ඒ විදිහටම අල්ලගමු. ඊට පස්සේ අපිට පුළුවන් ඉන ඕලක් කරගන්න. ඉතින් ඉන ඕලක් කරගත්තාන් පස්සේ අපිට තියෙන සයිඩ් සීන් එක මහ ගන්න. මේ විදිහට මම කිරි කට්ට පින් එකක් ගහලා ඉවර වෙලා අනිත් කිරි කට්ට පින් එකක් ගහලා මෙහෙම මූට් ටික අතපැත්තට හරව ගන්නවා. මහද්දි ලේසි වෙන තමයි මේ ටික කරන්නේ. මෙතනත් අනිවාර්යයෙන්ම මේ ජොයින්ට් එක මේ ජොයින්ට් එකට සෙට් වෙනවා. ඒ කියන්නේ මූටුවට සෙට් වෙන්න ඕනේ. ඉනත් ඒ විදිහම තමයි. ඒවා හැම යන නිසා මම මේ විදිහට පින්ස් ගහගෙන රඳව ගන්නවා මහන්න පහසු වෙන්න. ඉතින් ඇඟේ ගානටම මේක අඳිනගෙන නම් ඔයාලට අපි බුරුලට භාගයක් දීලා තියෙනවනේ. ඒ භාගය
නැතු වෙන අඟල් එකමාරකින් සයිඩ් එක ගන්න පුළුවන්. නමුත් මම ගානටම කියන්නේ හිරවටම අදින්න කැමති නැහැ. ඒ නිසා මම අඟලකින් තමයි සයිඩ් සීම් එක ගහගන්නේ. මේ විදිහට ජොයින්ට් එකට ජොයින්ට් එක මූටුවට මූටුව හරියටම සෙට් වෙන්න ඕන. ඔයාලට පේනවා ඇති. කීලි කරත් ඒ විදිහටම තමයි. අනිත් පැත්තත් ඒ විදිහටම මහනවා. සයිඩ් සීම් එක ඕවර්ලැප් කරගන්න. ඉතින් අනවශ්‍ය නූල් හැම එකක්ම ගලවන්න. දැන් අපි සයිඩ් සීම් එකත් මහගත්තට පස්සේ අපිට පුළුවන් වාටි නවල මහගන්න. ඉතින් වාටි එක පාරක් නවලා ආයි පාරක් නවලා මහගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ අතේ මුහුට්ටුවත් පිටිපස්ස පැත්තට හරවලා මෙන්න මෙතන ටැග් කරගන්න. අපි දැන් පටිය හදාගමු. අඟල් එකමාරක විතර පටියක් තමයි ගත්තේ. අරගෙන ඉවර වෙලා දෙකට නවලා මේ විදිහට දිගටම මහගෙන යනවා. ඊට පස්සේ මේ පටිය අනිත් පැත්ත හරව ගන්න කටුවක් ආධාරයෙන්. දැන් අපිට පුළුවන් හදාගත්ත පටි කොටස මෙන්න මේ විදිහට ලූප් අතරින් ඔයාලට මෙන්න මේ ආකාරයට දාගන්න. ඉතින් කියන්න ඕනි ඔයා අද නම් මගේ වීඩියෝ බලන්න මුලින්ම YouTube channel එක subscribe කරලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට කොටුවක් හරි සමානව මම අඟල් 4 කොටුවක් මෙන්න මේ විදිහට ගත්තා. ඔයාලට පේනවා ඇති මම මේක පොඩි ටස්සල් කෑල්ල වගේ යටට එල්ල ගන්න ඕන හින්දා ගත්තා. ඒක දෙකට නවා ගන්නවා මෙන්න මේ විදිහට. නවාගෙන ඒ කොටසට මම මේ විදිහට හදාගත්ත පටියේ කෙළවර තියෙනවා. තියලා ඉවරලා ආයි පාරක් නවලා මෙතනින් මැෂින් ලයින් එකක් දාගන්නවා. මහගත්තට පස්සේ ආයිත් පාරක් මේ විදිහට ත්‍රිකෝණේ නවලා ඉවර වෙලා මෙන්න මේ ආකාරයට මැෂින් ලයින් එකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක අනෙක් පැත්ත හරව ගන්න. ඉතින් පටි දෙකේම කෙළවරවල් දෙකට මේ විදිහට වාට ලස්සනට මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔයා අද නම් YouTube channel එක බලන්න Roda Sewing Academy YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි ගවුමේ අවසානයේ ඔයාලට දකින්න පුළුවන් වෙන තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නම්.